හෙලෝ ගයිස් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා ඇනිමි RSL එකත් එක්ක. ඉතින් අපි මේ දවස්වල කරගෙන මාෂල් සීරීස් එකේ පස්වෙනි පාර්ට් එකත් එක තමයි අද සෙට්ලා ඉන්නේ. ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යම්පේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම බෑක් සවුන්ඩ් එකකින් කියනවා ගයිස් ඊස්ටර්න් මැජිකල් ඇකඩමි එකේ නිවාස 3ක් තියෙනවලු. ඉතින් ඒකේ නිවාස 3ට එක එක ශිෂ්‍යයෝ බෙදන් කරලා තියෙන්නේ. ඒ කට්ටියගේ හැකියාවන් මත පදනම් වෙලාලු. ඉතින් ගයිස් පළවෙනි නිවාසය තමයි ඇල්ඩ කියන්නේ. ඉතින් ඇල්ඩ කියන නිවාසයෙන් පෙන්නුම් කරන්නේ නිර්භීතකම සහ විධාන ලබා දීම. ඒකේ සිම්බල් එක තමයි උකුස්සා. ඊට පස්සේ ගයිස් දෙවෙනි නිවාසය තමයි ඕකා කියන්නේ. ඕකා කියන නිවාසයෙන් පෙන්වන්නේ ප්‍රඥාව සහ කැමැත්ත. ඉතින් ඒකේ ඉන්නේ ඕකා සතෙක්. ඒ කියන්නේ කිලර් වේස්ලා ඒ වගේ සතෙක් ඉන්නේ. ඉතින් අවසාන නිවාසය තමයි ලැන්ක් කියන්නේ. ඉතින් ඒකෙන් පෙන්නුම් කරන්නේ හැකියාව සහ අභිලාෂය. ඉතින් ගයිස් ඒකේ ඉන්නේ උරුකෙක්. ඉතින් ගයිස් ඒ බෑක් සවුන්ඩ් එක කට් වෙලා ආයෙ බෑක් සවුන්ඩ් එකකින් කියනවා මේ මාෂ් ඇන් අපේ ෆින් ඉන්නේ මාෂල් ෆිනුයි ඒ දෙන්න නැවතිලා ඉන්නේ ඇල්ඩ කියන නිවාසිකාගාරේ. ඒ කට්ටිය ඉන්න රූම් එක පවා මේකේ කියනවා. ඒ කට්ටිය ඉන්නේ 302 කියන කාමරේ. ඉතින් ගයිස් මට කලින් වීඩියෝස් වල කියන්න අමුතුණා අපි කියන රිදී කාසි එකක් දෙනවා කියලා. මේක එක කෑල් රිදී කාසියක් නෙමෙයි දෙන රිදී කාසියේ කෑල්ලක්. ඒ රිදී කාසි කෑලි පහක් එකතු කරලා තමයි තනි රිදී කාසියක් හදන්න පුළුවන්. ඉතින් ගයිස් අපේ මාෂල්ගේ අතේ රිදී කාසි දෙකක් තියෙනවා දැන්. ඉතින් මාෂල් රිදී කාසි පහක් ඕනේ. මාෂල් රිදී කාසි දෙකෙන් රිදී කාසි පහක් අඩු කරනවා. ගයිස් මාෂල්ලා සුපිරිම ගණන් වැඩක් කියන්නේ දෙකෙන් පහක් අඩු වුණාම 28ක් එන්න තරම් පොර සුපිරිම වැඩක් වෙලා ඉන්නේ. මාෂල් තරම් ගණන් ඊසි වගේ පේන්නේ. ඒත් එක්කම ගයිස් ෆින්නේ වැරද්ද හදනවා. ඒත් එක්කම අපේ මාෂල් කියනවා අද නම් සාමකාමී දවසක් කියලා. ඒත් එක්කම තමයි ෆින්ට මතක් වෙන්නේ ඒ කට්ටියට එක්සෑම් එකේ පරීක්ෂණයක් තියෙනවා කියලා මේ ඖෂධ කියන පැවරුමක් තියෙනවා කියලා. ඉතින් ගයිස් මාෂල් නම් ඕව ගන්න නැහැ. මාෂල් ක්‍රීම් පෆ් එකක් ෆින්ට කියනවා ඔයාලත් එකක් කනවාද කියලා. ඊට පස්සේ ෆින් කෑ ගහනවා මේ ඒක කරේ නැත්නම් අපි එළියට විසි වෙන කියන්නේ එළියට දාන සීමාවට වැටේ කියලා. ඊට පස්සේ තමයි ගයිස් අපේ ලාන්ස් ඉන්නේ. ලාන්සුත් ඉන්නේ මේ කට්ටියගේ හවුස් එකේමයි. ඒ දෙපැත්තම එක නියෝජනය වෙන්නේ. ඉතින් ගයිස් ලාන්ස් රූම් එකට ඇවිල්ලා කියනවා ඔයාලා තාම කිව්වර කරේ නැද්ද කියලා. එන ටෝකක් දීද්දි ෆින් කියට උදව් කරන්න කියලා ලාන්ස් ටන් එකට කැවති වෙන්නේ නැහැ. ඉතින් අපේ මාෂල් ඉන්නේ. මාෂල් පවර්ෆුල් මැජික් එක යූස් කරනවා. පවර්ෆුල් මැජික් එක තමයි ගයිස් අපේ ලාස්ගේ කරේ තියෙනවනේ එයාගේ නංගිගේ මාලයක්. ඒක අරගෙන ලාස්ටේ නංගිව පෙන්නනවා. ලාස්ට් එක පාට්ටම පිටිවස්සට විසික් කළා ගිහිල්ලා බිත්ති ඇලෙනවා. ඊට පස්සේ ගයිස් ලෝකේ තියෙන බලගතුම් මායාව ඔයා මට කරන්නේ නේද කියලා ලාස් මාෂල්ට එක එක කීගේ ඉන්න. ඊට පස්සේ ගයිස් ඉන්නේ කට්ටල යනම මේ කට්ටියේ පරීක්ෂණය කරන්න ගියපු තැනට. ඉතින් ගයිස් මේ පැවරුමේ නම තමයි පෝෂන් පැවරුම. හරි අමුතු නමක් තියෙන්නේ. ඉතින් මේකෙදි ඒ කට්ටියට තියෙන්නේ පෝෂන් එකක් කියන්නේ මොකක් හරි සාන්ද්‍රයක් දාලා මොකක් හරි මැජික් ඖෂධයක් වගේ දෙයක් හදන්න. ඔයාලට මතකද ගයිස් හැරි පොටර් එකේ සෙකන්ඩ් හරි තර්ඩ් පාර්ට් වල හරි මට හරියට මතක නැහැ මොන පාර්ට් එකේද කියලා. ඔයාලට මතකද ගයිස් අපේ හැරි පොටර් ගන්නවා අර කෑ ගහන පළතුරන්නේ ඖෂධයක්. ඒකේ හරියටම මේකේ හයි ලෙවල් කොපියක් තියෙනවා. මම කොහේ හරි කියන්නේ නැති මේක නම් හැරි පොටර් හයි ලෙවල් කොපියක් කියලා. දැන් නම් ඒක මට නම් සනාතම වෙලා තියෙන්නේ. තනි කරම මේක හැරි පොටර් හයි ලෙවල් කොපියක්. ඉතින් ගයිස් ඒ කට්ටියට මැජික් එකක් කළා තමයි ඒ කට්ටිය නිදි කරවන්න තියෙන්නේ. හරියට මේ අපේ හැරි පොටර් එකෙත් එහෙම කරන්නේ. බට් ගයිස් අපේ ලාස්ට් නම් මේ වැඩේ හරියටම කරගන්නවා. ෆින්ට නම් පොඩ්ඩක් අමාරු වෙනවා. ෆින් එච්චර මැජික් වලට දක්ෂ නැහැ. බට් අපේ මාෂල් නම් වැඩේ හාල් කරගන්න සීන් එකක් තියෙන්නේ. මාෂල්ට මැජික් පවර්ස් නැහැ. බට් මැජික් කෙස්ටියට මැජික් පවර්ස් තියෙනවා. මාෂල් ගිහිල්ලා මැජික් ස්පෙල් එකක් එකකට දානවා. ඒ සතා නිශ්ශබ්ද නම් වෙන්නේ නැහැ. සතා ටිකකින් සෑහෙන ලොකු වෙනවා. ෆින් ෂේප් එකේ ගේම ගහලා බලද්දි මාෂල් සෑහෙන ලොකු රාක්ෂයෙක් වාදලා. ඉතින් ගයිස් ඒත් එක්කම තමයි මාෂල් එකපාරට උට්ට පැල්ලා කණේ පාරක් ගහනවා. එතකොට තමයි අර රාක්ෂය අමුතු සත්‍යයක් දාලා වැටෙන්නේ. ඒක නම් නියමටම මේක පෙන්වලා තියෙනවා ගයිස්. ඊට පස්සේ තමයි ගයිස් ලාන්ස් පෙන්වන්නේ පෝෂන් එක කොහොමද හදන්නේ කියලා. ඒ සතාව ගත්තා.
පොඩි කැලිවලට කැපුවා ඊට පස්සේ තෙලේ දාලා බැද්දා ඉව්වා ඊට පස්සේ අන්තිමට ලුණු කුඩු පොඩ්ඩකුත් තියෙනවා ඊට පස්සේ පෝෂන් එක ඉතින් මාෂල් මැජික් නෝන තාක්කල් මට ඕන දෙයක් පුළුවන් කියලා එන ගැම්මට ඒක අරගෙන මාෂලුත් වැඩේ කරා වැඩේ කළා ගයිස් අන්තිමට රිසල්ට් එක තමයි කප් කේක් කියන්නේ මේ ක්‍රීම් පෆ් එක ඉතින් මාෂල් මුඛ හැදුවත් ක්‍රීම් පෆ් එකකින් තමයි අවසන් වෙන්නේ ඊට පස්සේ ගයිස් ලාස් මාෂල් කරන හැම මූව් එකම බලාගෙන ඉන්නවා ඒත් ගයිස් අවසානට මාෂල්ගේ රිසල්ට් එක නෑ එකමයි ආයි කොළපාට ක්‍රීම් තියෙන ක්‍රීම් පෆ් එකක් හදනවා මාෂල් ඊට පස්සේ ගයිස් අපේ ලාස් කියනවා ඔය රණ්ඩු වලට ඇරෙන්න වෙන කිසිම දෙයකට වැඩක් නෑ කියලා ඊට පස්සේ ගයිස් ලාන්ස් ඇවිල්ලා ටෝක් එකක් දෙනවා ඔයාගේ අතේ තියෙන කාසිය මම වෙන කාටවත් ගන්න දෙන්නේ නෑ මම්ම තමයි ඔයාව පරද්දලා ගන්න කියලා ඒත් එක්කම අපේ ඩම්බල්ඩෝ පෙන්නනවා ගයිස් ඒ ඩම්බල්ඩෝ කියනවා අපේ මාෂල් ටිකක් හොඳට ඉගෙන ගන්නව නේද කියලා ඒත් එක්ක සීන් එක කට් වෙලා රතු කොණ්ඩයක් තියෙන කොල්ලෙක් ගාවට යනවා උගේ කොණ්ඩේ රතු හින්දා මම රතු කොණ්ඩයම කියාගෙන යන්න ඉතින් ගයිස් රතු කොණ්ඩය ඉන්නේ පොරණ පොඩ සීන් එකකින් ඩෑල් එකක් කොළු සෙට් එකේ රතු කොණ්ඩේ ඔළුවේ හැප්පෙනවා ඇඟේ හැප්පෙනවා ඔළුවේ සෝරි ඇඟේ හැප්පෙනවා ඉතින් ගයිස් රතු කොණ්ඩේ අර කොල්ල සෙට් එකට තරු විසින්ම ගහලා තියනවා කියලා අපිට සීන් එක පෙන්නනවා ඊට පස්සේ ගයිස් සීන් එක කට් වෙලා අමුතු සෙට් එකක් ඉන්න දැනට මේ කට්ටිය නම් මේ ස්කූල් එක ඇතුලේ ඉන්න නිකන් අනිත් ආගමක් අදහන අමුතු සෙට් එකක් වගේ. ඉතින් ඒ කට්ටියගේ ඇම්බිෂන් එක තමයි දේවවාදී කෙන එක. ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ දේවවාදීව තමයි මේ ලෝකේ තියෙන සේරම දේවල් තීරණය කරන්නේ. ඉස්සරහට වෙන දේවල් ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඔක්කොම තීරණය කරන්නේ ඒ කට්ටිය තන්නේ දේවවාදී කියලා. ඉතින් ගයිස් එයාලගේ ලීඩ් ඉන්නේ එයාලගේ ලීඩ් නම් ඉච්ච ලේසි පාසු ඩැල්ලා නෙවෙයි. පොරහෙන රිදී කාසි ගොඩක් එකපාරට බිමට අතාරනවා. පොර නම් එසෙමෙසේ ඩැල්ලා නෙවෙයි. ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ලෑන්ඩ් ගුවරු කියන්නේ මේ කට්ටියට තමයි. ඉතින් ගයිස් මේකේ තියෙන සමහර නම් නම් කියන්න සෑහෙන්න අමාරුයි. එක එක අමුතු විදියට තියෙන මොකද මේවා සෑහෙන ජපනිස් වලින් තියෙන අකුරු සහ වචන සිංහල දෙද්දි සෑහෙන විදියට වෙනස් වෙනවා. ඉතින් ගයිස් ඒ කට්ටිය මේ ස්කූල් එකේ ඉන්නම අමුතු සෙට් එක එයාලගේ ලීඩර්ගේ තමා මං මේ ඇනිමේ එකේ දාන පළවෙනිම ඉරි 3ක් තියෙන කෙනෙක් ඉන්නේ. ඉතින් ගයිස් පොඩ්ඩක් බලමු ඉරි දෙකක් තියෙන අපේ ලාස් සෑහෙන පවර්ෆුල්. මෙයා මොන වගේ වේද කියලා. ඉතින් ගයිස් මේ කට්ටිය මෙතන නායකත්වය කියන්නේ රාජකීයත්වය කියන්නේ මොන වගේ ටෝක් එකක්ද කියලා හෙන්න බුදු ටෝක් එකක් දෙනවා. ඉතින් ඒකෙන් අපිට වැඩක් නැහැ. අපි ඉස්සරහ කෑල් ඇනිමේ එකේ ඉස්සරහ කොටසට. ඉතින් ගයිස් ඊට පස්සේ ඉන්නේ කට්ටලා යන්නේ අපේ මාෂලුයි ලාසුයි. අර මාෂල් අද ෆ්‍රේම් පෆ් එකක් අයින දැනට. ඉතින් පින්නහන මැන්ඩරා ඩ්‍රෝගෝ කියන්නේ අර සත්තු ඉන්නේ අන්නේව රහයිද කියලා. ඉතින් ඒතකොට තමයි ලාන්ස් කියන්නේ මේ කට්ටිය එහෙම හැදුවට පස්සේ ඒ කට්ටිය හොඳ ඖෂධයක් වෙනවා කියලා. ඉතින් ඒතකොටම ගයිස් පිටිපස්සේ බෑක් සීන් එක බලන්න මාෂල් ක්‍රීම් පෆ් කොච්චර හදලා තියෙනවද කියලා. ඒ කියන්නේ මාෂල් කොච්චර හැදුවත් පෝෂන් එක නෙමෙයි හැදෙන්නේ ක්‍රීම් පෆ්. ඒක නම් හෙනම සීන් එක ලාස්ට් ටයිම නම් මොකද ලාන්ස් කොච්චර ඉගන්නොත් මාෂල් කදන්නව ක්‍රීම් පෆ් විතරයි. ඉතින් ගයිස් එත් එක්කම සීන් එක කට් වෙලා යනවා ඊළඟ දවසේ ඒ කට්ටියට තියෙනවා මැජිකල් එක්සෑම් එකක්. ඉතින් මේ එක්සෑම් එක තමයි කැලේ ඇතුළට ගිහිල්ලා ස්කෝපියන්ස්ලා ඒ කියන්නේ ගෝනුස් ඉන්නේ. අන්න ඒ ගෝනුස් වගේක් ඉන්නවා. ඒ ගෝනුස්සන්ගේ ඔළුවේ මැද්දේ මැණික් කැටයක් තියෙනවා. ඉතින් ඒ මැණික් කැටේ ගලවන් එන්න ඕනේ. ඉතින් මුළු කැලේටම එකම එක්කෙක්ද කොහෙද ඉන්නේ ඔළුවේ කොටුවක් තියෙන ස්කෝපියන් කෙනෙක්. අන්නේ ස්කෝපියන් ට විතරයි ඒ කට්ටිය රිදී කාසියක් දෙන්නේ. අනිත් හැම ස්කෝපියන් කෙනෙකුටම දෙන්නේ ලෝකඩ කාසියක්. ඉතින් ගයිස් අපේ මාෂලුයි ෆිනුයි ඊට පස්සේ ලාන්සුයි ඒ සෙට් එක ඇවිල්ලා ඉන්නවා මේ එක්සෑම් එකට. ඒත් එක්කම ගයිස් කෑ ගහන අපේ රතු කොණ්ඩය ඉන්නේ පොරේනවා. පොරගේ නම තමයි ඩොට් රැබොට් බැරට් කියන්නේ. පොරගේ නම කියන්න අමාරු හින්දා මම රතු කොණ්ඩයම කියගෙන යන්න. එතකොට තමයි ගයිස් අපේ ගර්ල් ඉන්නේ. ගර්ල් මාෂල් ගාවට මාෂකූන් කියන කෑ ගහගෙන ඉන්නේ. ඉතින් අපේ රතු කොණ්ඩය නම් මේකට පොඩ්ඩක්වත් කියලා දෙන පොර එක දැක්ක ගමන් පොරට නට්ටනවා. පොර කියනවා මේ ලෝකේ ගැහණුයි පිරිමි සමානව ඉන්නවා. නමුත් ඔබලා වගේ ඒ කියන්නේ මාෂල් වගේ උන් ඉන්න හින්දා මට ජීවිතේට කෙල්ල සෙට් වෙන්නේ නැහැ. මොකද මට සෙට් වෙන්න ඉන්න කෙල්ල ඔක්කොම මාෂල් ඇදලා ගන්න හින්දා. ඒකම තමයි ගයිස් පොර කියනවා උඹලා වගේ කොල්ලොයිද තමයි මේ ලෝකේ වයසක මිනිස්සු ගන්න වැටි වෙලා තියෙන්නේ. උඹලා ඉන්න අපිට කෙල්ලෙක්ව සෙට් කරගන්න නැහැ කියලා මූ වෙන ටෝක් එකක් දෙනවා මාෂල්ට. ඒත් එක්කම තමයි ගයිස් මූ කියන්නේ මාෂල් උඹව නම් මරනවා කියලා.
මාෂල්ලම් මේක තඹ සත්‍යයට ගණන් ගන්න මාෂලේ ෆිනි ලාන්සුවේ අපේ ගර්ලුයි තුන් දෙනා එකතු වෙලා වෙන දෙයක් ගැන කතා කරගෙන ඉන්නවා පොර්ණන් ඒක දැකලා එහෙනටම නට්ටනවා ඒත් එක්කම ගයිස් එක්සෑම් එක පටන් ගන්නදිම වගේ අමුදු දැල්ලක් කියලා මාෂල් ගාවට වෙලා කියන ඔබ හිතන් ඉන්නේ ඔබ වැඩක් කියලාද උඹ අර මේ වල රිසල්ට් දැම්මට ඒ කියන්නේ අර අපේ මොනවද ක්‍රීඩා එක්සෑම් එකේ ඩුවලෝ එක අන්න ඒකම සුපිරියට වැඩ දැම්මට උඹේන වැඩෙන්නේ නෙමෙයි කියලා ඒ විල ටෝක් එකක් දාලා එකවට්ට මාෂල්ට එයාගේ මැජික් එක යූස් කරනවා. ඉතින් එයාගේ මැජික් එක තමයි ක්‍රිස්ටල් කියන්නේ. ඉතින් ගයිස් පොර තෙසිම්ස දැල්ලන්නේ මේ වගේ පේන්නේ. ඉතින් ක්‍රිස්ටල් මැජික් එක යූස් කරනවා. ඉතින් මාෂල් එකපාරටම ක්‍රිස්ටල් මැජික් එක ඉවර වුණ ගම අරෝදිහ කණ්ඩාගේ බලනවා. ඉතින් පොර හෙදන පොරරත් වැඩේ සෙට් වුණා කියලා. ඉතින් ලාසුත් කන්ෆියුසින් වෙලා බලනවා මෙච්චර ගහ ගන්න පුළුවන් එකක් ඇයි එහෙම බලන්න කියලා. ඉතින් ඒකට උත්තරේ තමයි ගයිස් මාෂල් හිතලා තියන්නේ එයාගේ සාක්කුවේ දාගෙන ක්‍රීම් පෆ් එක දැල්ලා කියලා. ඒකයි එහෙම බලලා තියන්නේ. ඉතින් පොරනම් මේ අපේ මාෂල් වගේ ෆස්ට් ඉයර් නෙමේ පොරන සෙකන්ඩ් ඉයර් ඩෑල් එක. පොර ඇවිල්ලා තියන්නේ මේ එක්සෑම් එක දිනලා රිදී කාසිය අරන් යන්න විතරයි. ඒ වගේ තමයි ගයිස් මේකේ තියෙන ගොඩක් එක්සෑම් වලට වෙන වෙන අයට ඇවිල්ලා රිදී කාසිය අරන් ගිය හැකි. ඒ කියන්නේ කාසිය වල තරම් කරලා අරන් ගිය හැකි. ඉතින් ඒකෙන් පෙන්නන්නේ මේ ගේම් වල තියෙන්නේ ගයිස් තනිකරම පවර්ෆුල් අයට විතරයි දිනන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් එක්සෑම් එක පටන් ගත්තට පස්සේ අපේ මාෂලුයි ලාන්සුයි තමයි එකට යන්නේ. ඉතින් ලාස් වෙන පම්පුර එක ඉස්සරහටම ගිහින් බලද්දී අපේ මාෂල් අතුරුදහන් වෙලා ඊට පස්සේ තමයි මාෂල් කියන්නේ ආයෙත් මම තනි වෙලා කියලා. එතකොටම අපේ රතු කොණ්ඩේ ඉන්නේ. පොරණන් එන සීන් එකේ මාෂල්ද පෑ ගන්න බැන එද්දි අපේ මාෂල්ව මාම් වෙනවා පොරට. ඉතින් ඒත් එක්කම කෙල්ලෙක් කෑ ගහන සද්දයක් අහුවෙනවා මේ ඇහෙනවා අපේ මාෂල්ටයි රතු කොණ්ඩේටයි. ඉතින් ඒ දෙන්න ඒ පැත්තට වේගෙන් දුවගෙන යද්දි එක කොල්ලෙක් තව කෙල්ලෙට මැජික් එක යූස් කරන්න හදනවා. ඒත් එක්කම අපේ රතු කොණ්ඩේ ඇවිල්ලා එයාගේ මැජික් එක යූස් කරනවා. පොරණන් ටික පවර්ෆුල් මැජික් එක යූස් කරන්නේ පොර ෆයර් මැජික් යූස් කරන්නේ. ඉතින් අරුව එක තප්පරෙම විසික් කළා දානවා. එතකොට තමයි අර ගයිස් අර කෙල්ල ඉන්නේ කෙල්ල මෙයත් එක්ක නිකන් හොඳට කතා කරලා ෆ්ලර්ට් කරන අපේ රතු කොණ්ඩයව. ඉතින් ගයිස් මාෂල් නම් පැත්තට වෙලා බලන් ඉන්නවා. ඒ කෙල්ල කියනවා ඔයා කරපු දෙයට ගොඩක් ස්තුතියි කියලා. ඉතින් අපේ කවුද රතු කොණ්ඩය ඉන්නේ පොරත් සෑහෙන ගෑනු පෙරේතෙක් වගේ පොර කොහොම හරි සුපිරියට මූණත් හදාගෙන අපේ කෙල්ලට කියනවා ඒක එච්චර දෙයක් නෙමෙයි කියලා. ඊට පස්සේ ගයිස් මේ කට්ටිය බංකොඩ වෙලා ඉඳගෙන ඉන්නවා. ඉතින් අපේ අර සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් ඉන්නේ. එයා නම් මේ වෙනකොට එක්සෑම් එක ඉවර කරලා අර මැනික් කැටේ අරගෙන තියෙන්නේ ස්කෝපියන් ගෙන්. මට කියන්න උතුණා මේ ස්කෝපියන්ස්ලාගේ ඔළුවේ තමයි මේක තියෙන්නේ. ඉතින් ස්කෝපියන්ව මරලා තමයි මේක ගන්න වෙන්නේ. අපේ රතු කොණ්ඩේ ඉන්නේ. පොරණන් සිරාටම අපේ වන් පීස් එකේ ඉන්නේ සංජි. ඒ වගේම තමයි ගැහණු පෙරේතේ තමයි. ඉතින් පොර එච්චර දෙයක් නැහැ. හැබැයි ගයිස් මේ කෙල්ල ඉන්නේ කෙල්ල නම් එච්චර හොඳ කෙල්ලෙක් නෙමෙයි. මේ කෙල්ල එයාගේ මැජික් එක යූස් කරලා තමයි මෙහෙම කරලා තියෙන්නේ. ඉතින් මේ කෙල්ලගේ මැජික් එක තමයි කවුරු හරි එයාට පොඩ්ඩක් හරි චුට්ටක් හරි කැමති වුණොත් එහෙම එයාගේ මැජික් එකෙන් එයාලා වසඟයට ගන්න පුළුවන්. අම්බු කෙල්ලන හැ ඩේන්ජරස් බා. ඊට පස්සේ ගයිස් අපේ රතු කොණ්ඩයට කෙල්ල කියනවා ඔයා කොහොමද මෙච්චර වැටෙක් වුණේ කියලා. පොරණන් ඒක ඇහුණ ගමන් පොර දිව්‍ය ලෝකෙටම යනවා. ඉතින් ඊට පස්සේ අපේ රතු කොණ්ඩ එන විකාර වැඩ ගොඩක් කර ඉන්නවා. ඊට පස්සේ අපේ කෙල්ල ඉන්නේ. ඒ කෙල්ලගේ ඉතින් ඊළඟ කාර්යකාරී මොකද්ද? අපේ ෆින්ලු සෝරි මාෂල්ව දෙලේ දාගන්නගෙන. ඒක නම් එච්චර ලේසි නෑ. මාෂල්ට නම් කිසිම ඉන්ට්‍රස්ටිං එකක් නෑ මේ කෙල්ලගෙන. ඉතින් මේ කෙල්ල ගිහිල්ලා අපේ මාෂල්ට එන ටෝක් ගොඩක් දෙනවා. ඉතින් අතින් අල්ලගෙන කියනවා ඔයා මේ තමා මාව බේරගන්න ගොඩක් උදව් කරේ කියලා. ඉතින් මාෂල්ලා එච්චර ගානක් නැහැ මම නම් මුකුත් කරේ නැහැ කියන සීන් එකම තමයි මාෂල් ඉන්නේ. තමයි ගයිස් අපේ කෙල්ලෙන් අහන්නේ අපේ කවුද රතු කොණ්ඩයා ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් මේ කෙල්ල කියන්නේ සිල්වා කියන්නේ අර අපේ සෙකන්ඩ් ඉයර් බෝයි ඉඩේ අර ක්‍රිස්ටල් මැජික් යූස් කරන අන්නේ එයාගෙන් ගොඩක් කරදර වෙනවා කියලා. ඉතින් ගයිස් ඊට පස්සේ අපේ රතු කොණ්ඩේ යාට ගහනවා කියලා එන සීන් එකක් දෙද්දිම එකපාරටම ක්‍රිස්ටල් මැජික් එකයි කට්ටිය ගාවේ මතුවෙනවා. බලද්දි අපේ අර සෙකන්ඩ් ඉයර් බෝයි ඉන්නේ. එයා මේ සේරම අහගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් එයාගේ නම සිල්වා. ඉතින් මම සිල්වා කියගෙන යන්න. සිල්වා ඊට පස්සේ කියනවා උඹ හිතන් හිටියේ මට ගහන්නද කියලා ෆින්ට ටෝක් කළා. ඉතින් ෆිනුත් එසේ මෙසේ ඩයල්ලන්න මේ
පොර එක පාට්ටම පොරගේ තියෙන සෑහෙන පවර්ෆුල් මැජික් යූස් කරන. ඉතින් පොර ඇවිල්ලා ෆයර් මැජික් කෙනෙක්නේ. ඉතින් එයාගේ තියෙන ෆයර් මැජික් යූස් කරනවා. හැබැයි ගයිස් අපේ අර සෙකන්ඩ් ඉයර් බෝයි සිල්වා ඉන්නේ. එයා නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එයා ක්‍රිස්ටල් මැජික් එකක් යූස් කරලා මෙයාගේ හැම පාරම ලොක් කරනවා. ඊට පස්සේ අපේ රතු කොණ්ඩට එක ෂොට් එක රතු කොණ්ඩ කටින් අහන් ලේ පෙරාගෙන වැටෙනවා. බට් ගයිස් අපේ රතු කොණ්ඩත් එසේ මෙසේ දැල්ලන්නේ පොරණ ලේසියකට වැඩි අතාරින්නේ නැහැ. ඒ වගේම තමයි ගයිස් කියන්න ඕනේ මේ ඔයාලා ලොකු පණිවිඩයක් දෙන්න තියෙනවා මේ ඇනිමේ මෙතනින් එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ඔයාලා ලොකු පණිවිඩයක් දෙන්න තියෙනවා මට. දැන් මාෂල් එක විතරක් නෙමෙයි මම ඇනිමේ වගේ කරගෙන යන්නේ. ඉතින් අලුත් ඇනිමේ සෙට් එකක් තියෙනවා මං ගාව ගොඩක් ඇනිමේ. ඉතින් ඔයාලා කැමති ඇනිමේ එකක් මට කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරගෙන යන්න මං ඒක දාන්න. මොකද මාෂල් එකකින් විතරක් නෙමෙයි මං ගොඩක් ඇනිමේස් තාම බලනවා. නවත්තලා නැහැ. තව ගොඩක් ඇනිමේස් බලනවා. One Piece, Naruto, Bleach, ඉතින් guys ඒ වගේ ගොඩක් ඇනිමේස් තියෙනවා. One Punch Man, Jujutsu Kaisen, Chainsaw Man ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලා කැමති එකක් කමෙන්ට් කරලා යන්න. මම කැමති එකක් කරනවා. ඉතින් Attack on Titan වගේ ඇනිමේ එකක් වගේ වුණත් මම කරනවා. ඉතින් එපිසෝඩ් ගන්න නෙවෙයි සීන් එක තියෙන්නේ guys. කරන්න තියෙන කැටගරි එකෙන් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න වගේක් තියෙන්නේ මේ ලොකු ඇනිමේස් කරද්දි. ගොඩක් එපිසෝඩ් ගන්න වැඩි හින්දා ගොඩක් අය එපිසෝඩ් ගන්න ඉවර වෙනකම් ඉන්නේ අපිත් එක්ක. ඉතින් ඒ හින්දා ගොඩක් අය හැලනවා මැද්දේ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න වගේක් තියෙන. ඉතින් ඔයාලා කැමති කමෙන්ට් ඇනිමේ එකක් තියෙනවා පින් කරගෙන යනවා අනිවාර්යයෙන් ඕන ඇනිමේ එකක් කරනවා. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.